අද ජූනි 6 වෙනි සෙනසුරාදා. ආයුබෝවන් මගේ යාළුවෝ හැමෝටම. කොහොමද ඉතින් ඔයාලට? තවත් සතියක අවසානයත් එක්ක මම ඕගොල්ලන්ව මුණ ගැහෙන්න ආවා. ඉතින් අපි හැමෝටම වගේ මේ ගෙවෙන්නේ ජීවිතේ ගෙවන්නම අමාරුම කාලයක් වෙන්න පුළුවන්. මේ ගෙවෙන අමාරුම දවස්වල ජීවිතේ ගෙවන්නේ කොහොමද කියන එක ඔයාට මට වගේම අපි හැමෝටම පොදුයි. හැමෝටම එකම විදිහේ සැප සම්පත් නැහැ. ආර්ථික පහසුකම් නැහැ. එකම රැකියාව කරන්නෙත් නැහැ. එකම සමාජ තලවල අපි ජීවත් වෙන්නෙත් නැහැ. මම ඔබ විවිධාකාර චරිත රඟ දක්වන නළුව වෙන්නේ මේ භූමිකාව ඇතුලේ. විවාහ ජීවිතයේ ගෘහ ජීවිතයේ ඇතුලේ ගෙවන විදිය එකිනෙකාට වෙනස්. ඒත් අපි හැමෝම උත්සාහ කරන්නේ ලස්සනට ජීවත් වෙන්න. පුංචිම හෝ පහසුකමක් හදාගන්න. ජීවිතේ සතුට හොයන්න. මමත් මගේ මහත්තයත් ඔයාලත් අපි හැමෝම කරන්නේ එකම දේ විවිධාකාරයෙන්. ඔයාලට ඒක තේරෙනවද කියන්න මම දන්නේ නැහැ. හැබැයි අපි හැමෝම කරන්නේ එකම දේ. කතාවෙන් මට කියන්න මතුණානේ. මේ තමයි හූසල්බත්. අපි දෙන්නට පොඩි ආසාවක් හිතුණා හූසල්බත් ගෙනල්ලා විල බලන්න. ඉස්සර ආදි කාලේ ආච්චිලා සීයලා මේව රසට උයනවා. ගොඩක් දිනෙක මේ ගැන දන්නේ නැතුව ඇති නේද? තමතුණානේ. මේ සෙනසුරාදා දවසේ අපි ඉස්සලම කරේ ඉතින් පොඩ්ඩක් ඇවිදින්න කියලා හිතපු එක. පොඩ්ඩක් ඇවිද්දම මේ කකුල් වලට දැනෙන සනීපේ මේ තියෙන පාදයක් ගානේ ඒ කකුලට දැනෙන උණුසුම සිසිල ගල්බොරළු මතින් ඇවිදිනකොට දැනෙන සනීපය විඳලා තියනවද ඔයාලත්? බදුල්ල බණ්ඩාරල පැත්තට තේ දැල්ලක පහස විඳලා නැත්නම් ඉතින් කුමට කතාද? මේ රස, මේ සුවඳ, මේ සනීපේ, මේ සීතල සුළඟ එක්ක මම ගත කරන්නේ හරිම ආසාවෙන්. අපේ ගමේ ප්‍රධාන භෝගයක් විදිහට තේ වගාව කියන්න පුළුවන්. ගොඩක් දෙනෙක් තේ වගාවට යොමු වෙලා ඉන්නවා. අද නම් ටිකක් හුළඟ සෙර වැඩි. පේනවද ඔයාලට? අමුතුම රස්නයක් එක්ක මේ හුළඟ එනකොට ටිකක් අමාරුයි. ඇඟපත වේලෙනවා. නිතරම වතුර බොන්නමයි හිතෙන්නේ. අපිට වගේම ලංකාවේ බොහෝ පැතිවලට මේ උෂ්ණත්වය බලපාලා තියෙනවා කියලා තමයි ඉතින් අපි නම් හිතන්නේ. කොහේ ගියත් මේ බදුළු බණ්ඩාරල පුරවරයේ තියෙන සීතල සුළඟ විඳින්න නම් අපි පින් කරලා තියෙනවා. ඔයාලත් ඇවිල්ලා බලන්නකෝ මේ පැති සුන්දරත්වය. දැන් නම් ටිකක් උෂ්ණත්වය වැඩි. ඒ වුණාට සීතල කාලට අර සීතල දෙසැම්බරේට නම් හරි ලස්සනයි. මේ මල මොකද්ද කියන්න දන්නවද? මේ පැත්තේ නම් කියන්නේ මේකට හීම්බෝවිටිය කියලා. මේක හොඳ ඖෂධීය වටිනාකමක් තියෙන ශාකයක්. මේ හීම්බෝවිටිය කැඳ හදලා බිව්වම දියවැඩියාව පාලනයට හොඳයි කියලා තමයි අපේ පැත්තේ අය නම් කියන්නේ. අපේ පැත්තේ පරිසරයේ පේන විදිහ තමයි මේ. ජීවිතේ සතුට විඳින්න නම් මේ වගේ තැනකට එන්න ඕනි කියලා මම හිතනවා. අපේ පැත්තේ ගැමි පරිසරයක් වුණාට, හරිම ලස්සන පරිසරයක් වුණාට, ටිකක් නාගරික බවින් තොර වුණාට විඳින්න පුළුවන් උපරිම සුවය අපි විඳිනවා. ඉතින් මට කියන්න අමතකුණානේ අපි මේ කතාව දාගෙන හිටියට මගේ මහත්තයා මේ අපිව එක්කගෙන යන පුංචි ගමනක්. වටපිටාව බලලා එන්න පොඩ්ඩක්. මොකද රාජකාරියට කොටු වෙච්ච චරිත වෙච්ච අපි දෙන්නටම නිදහස් දවසේ පොඩ්ඩක් ඇවිදින්න හිතුණා. මේ පරිසරයේ ලස්සන බලන්න හිතුණා. මේ සුවය විඳින්න හිතුණා. අපි මේ යන්නේ අපේ ගමේ ප්‍රධාන පාර දිගේ පොඩ්ඩක් බලන්න ඒ ලස්සන තේ ගස් මැදින් තියෙන ගස් යාය දැක්කම හිතට පුදුම සතුටක් දැනෙනවා. සිසිලසක් දැනෙනවා. ඔයාලත් එන්න ඇවිල්ලා බලලා යන්න. ජීවිතේ සතුට විඳින්න මේ සිසිලස පිරුණු බණ්ඩාරල පුරවරයට එන්නම ඕනි කියලා තමයි මම නම් හිතන්නේ. ඒ චූටි ගමන අවසානයේ ඔන්න අපි ගේ ළඟටත් ආවා. ඒ ළඟට ඇවිල්ලා අද වැඩ පටන් ගන්න ඕනි. දන්නවද? අපි දෙන්නගේ අද හිතේම තිබ්බා පොඩ්ඩක් වටපිටාව සුද්ධ කරගන්න. ගිනි කිරැස්ස කැලේ වැවිලා. අපේ පුංචි බලාපොරොත්තුවක් තිනවා. ඒ බලාපොරොත්තුව අදිෂ්ඨාන ඉෂ්ට කරගන්න නම් මුලින්ම අපි මේක සුද්ධ කරන් ඉන්න ඕනි කියලා තමයි මහත්තයා නම් කිව්වේ. ඉතින් අපි ඒකට පළවෙනි අඩිතාලම විදිහට පටන් ගත්තේ මේ කැලේ චුට්ටක් සුද්ධ කරලා පිරිසුදු කරගන්න එක. මොකද ගිනි කිරැස්ස කියන්නේ බ්ලේඩ් එකක් වගේ සැර පත්‍රයක් තියෙන ශාකයක්. ඉතින්
එයා වැඩස්සේ මම ආවා උයන්න පටන් ගන්න. දවල්ට මොනාරි උයන්නත් එපෙයි. මොකද වැඩ කරා වගේ නෙමෙයි. එයාට කන්න දෙන්නත් යන්න ඕනි මම. උදේට මම හූසල්බත් හදපු නිසා දවල්ට මොන හරි හදන්න හිතාගෙන තමයි කුස්සියට ඇවිල්ලා වැඩ පටන් ගත්තේ. මගේ කුස්සියේ පුංචි පුංචි වැඩ ටික කරන ගමන් මම ඔයාලට පෙන්නන්නම්ක පුංචි රහසක්. කාර්යබහුල ගෘහිණියකට ප්‍රෙෂර් කුකර් කියන්නේ හරියට වටිනාම සම්පතක්. ඉතින් මමත් ඒ දේ ගත්තේ ඒක නිසාමයි. මම මේ ලිපියේ තියාගෙන තියෙන්නේ පරිප්පුවක්. අපි හැමෝම ආසයිනේ පරිප්පු ගන්න. මගේ මහත්තයාගේ ප්‍රියතම කෑම. ඉතින් පුංචි සරල කෑම වේලක් වෙලා එයාට දෙන්නයි හිතුවේ. ඉතින් මම යන්න තමයි දැන් හිතියේ ඔයාලගෙන් සමු අරගෙන. ආයෙත් දවසක නැවත මුණ ගැහෙනකන් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමින් ඉන්න හැමෝම.